අලුත්ම තොරතුරු දැනගන්න ගොසිපිතිබා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලංකාවේ තැනට ජීවත් වෙලා ඉන්න වයස්කතම පිරිමි පුද්ගලයා ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් මේ අපූරු ගෞරවය හිමි වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉන්න බොලද හකුරු මේනියල් මහතාටයි. ඉතින් 1915 ජුනි 4 උපත ලබුත් එතුමා 2026 111 වෙනි උපන්දිනය පහු කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් එතුමාගේ පැරණි හැඳුනුම්පත් තොරතුරු තහවුරු කරගෙන ලංකාවේ වයස්ගතම ජීවත්ව සිටින පිරිමි පුද්ගලයා විදිහට නිල වශයෙන් පිළිගෙන තියෙනවා. ඉතින් මේ පුද්ගලයාගේ සියවසකටත් වඩා දිගු ජීවිතය ගෙවිලා තියෙන ඉතාමත්ම සරලව. ජීවිතේ වැඩි කාලයක් කුෂිකර්මාන්තය සහ කුරුදු වගාවෙන් දිවිසරිගෙන මේ විදිහට 5 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබාගෙනත් තියෙනවා. ඒ වගේම අද වෙනකොටත් කියවීමට ලියීමට හැකියාවෙන් සිටිනවා. ඒ වගේම දරුවන් 9 දෙනෙක්ගේ පියෙකු වෙනවා. ඉතින් ආදරණීය බිරිඳ නම් මේ වෙනකොට මිය ගිහිලා කියලා තමයි කියන්නේ. ඒ වගේම මුණුපුරු මිලිබිරියන් රසකගේ ආදරය සහ රැකවරණය මැද මේ වෙනකොට සතුටින් කාලය ගත කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම වයස අවුරුදු 75ක් වෙනතුරුම ගමෙන් පිරිත් සහ අගමික කටයුතු වලට එතුමා සක්‍රියව දායක වෙලා තියෙන එකත් ඉතාමත්ම විශේෂ කාරණාවක්. ඉතින් 2025 වසරේදී ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා විදියට හඳුනාගත්තට පස්සේ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා පවා එතුමාගේ නිවසට ගිහිල්ලා සුව දුක් විමසා තෑගි භෝගද පිරිනමලා තිබ්බා. ඒ වගේම ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් සියවස සම්පූර්ණ කළ වැඩිහිටියන්ට ලබා දෙන දීමනාවද එතුමාට හිමි වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහවුරු කළ වාර්තාවක් වුවත් සමාජ මාධ්‍යවල ඇතැම් විට පැතිරෙන කතාවෙන් මේ ගිනස් ලෝක වාර්තාවක් ලෙස තහවුරු එකක් නොවන බවද වටහා ගත යුතු වෙනවා. ඉතින් කොහොම හරි එතුමාට තවත් දීර්ඝායුෂ ලැබේවා, නිරෝගී වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවැනි තොරතුරු ඉදිරියට දැනගන්න අනිවාර්යෙන් ගොසිපිතිමා channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් අලුත් වීඩියෝවක් අරන් එනකන් හැමදිනාටම සුබ දවසක් වේවා.